හරි වාහනේ වීඩියෝ එකක් ගෙනාවා. මේක දෙතුන් දෙනෙම ඉල්ලලා තිබ්බ වාහනේ රිවිව් එකක් කරන්න. මම ඇත්තටම කරේ නෑ මේ හේතු දෙක තුනකට. එකක් මේ channel එක මම ගොඩක් කරන්න හිතාගෙන ඉන්නේ අපි දන්න ටෙක්නිකල් දේවල් බෙදා ගන්න. එහෙම නැතු වාහනේ අර කරපු වැඩ සහ වියදම් වෙච්ච ඒවා ගැන කියන්නමත් නෙවෙයි. මොකද ඒ වගේ channel ගොඩක් ලංකාවේ තියෙන හින්දා. අනිත් හේතුව තමයි මේ වාහනේ මේ ගද්දි ගොඩක් දේවල් කරලා තිබ්බා. අපි ඉතින් කරේ නෑ ගොඩක් දේවල්. ඉතින් මං කරා වගේ කතා කරන්න බෑ. මේ පැජරෝ එක ගැන කතා කරේ එකයි. මොකද ඒක බින්දුව ඉඳන් අපි හැදුවා. හැබැයි මේකේ එහෙම කරේ එහෙම ලොකුවට දෙයක් කරලා නෑ. අපි පොඩි දේවල් ටිකක් තව කරන්න තියෙනවා. ඒ වුණාට ඉතින් ඉල්ලලා තිබ්බින්ද රිවිව් එකක් ගේනවා. අනිත් එක තමයි මං හරිම අකමැති වැඩක් තමයි අර ගොඩක් කරලා ලංකාවේ කට්ටිය දානවා කැප්ෂන් දාලා රුපියල් කෝටි දෙකේ වාහනේ මෙච්චර වියදම් කරා මෙහෙම කියලා. ඒ වගේ බයිලා කියන මං ඇත්තටම කැමති නෑ. මොකද රුපියල් වලින් නෙවෙයි මේ වියදම් කරන්නේ. ඒ වගේ ෂෝ ඔෆ් වැඩ කරන්න මං හරිම අකමැති. ඒ හින්දා තමයි මං එහෙම කරේ නැත්තේ. ඒකයි ගොඩක්ම වීඩියෝ මගේ ටෙක්නිකල් පැත්ත විතරක් තියෙන්නේ. නමුත් ඉල්ලපු හින්දා මං නිකන් කියන්නම් මේකේ මොනවද තියෙන්නේ කියලා. මේක series 4 GU Y61 petrol එකක් 3 liter turbo diesel. මේක එන්නේ CRD engine එක. CRD කියන්නේ common rail diesel. මේකට අලුත් එන්ජින් එකක් දාලා තියෙනවා. ඒකත් අපි නෙමෙයි කරේ. ගද්දි වාහනේ තිබ්බ එක. මේ ARB බුල් බාර් එකක් තියෙනවා. ඒකත් අපි දාපු එකක් නෙවෙයි. ඒකත් දැන් පරණ බුල් බාර් එකක් මම හිතන්නේ මොකද පේන්ට් එහෙම ගිහිල්ලා ඒ කියන්නේ අනිවාර්යෙන් පරණයි. වින්ච් එකක් තියෙනවා ඉස්සරහා. මේක UHF එක නැහැ. මට UHF එක ගහන්න තියෙනවා. ස්නෝකල් එකක් ගහලා තියෙන ඉස්සරහින්. ස්පොටිස් නම් වැඩ කරන්නේ නැහැ. ස්පොටිස් මම හිතනවා වයර් ඉෂුව එකක් තියෙනවා. ඒක හදන්න ඕනේ. ඉස්සරහින් තව යට ගත්තොත් ඉතින් ඕගොල්ලන්ට පේනවා ඩිෆ් එක ඩොබින්සන් ආම්ස් දාලා තියෙනවා. ඊට පස්සේ ඩිෆ් එකේ මේක කරලා තියෙන ලොකුම වැඩේ තමයි ඩිෆ් ලොකස් තියෙනවා. ෆ්‍රන්ට් ලොකස් තියෙනවා මේ වාහනේ. ඊට අමතරව ඩිෆ් එක බ්‍රේස් කරලා තියෙන්නේ. ඒක ටිකක් හොඳයි. ඒකක්වත් අපි කරපු වැඩ නෙවෙයි. ඊට පස්සේ සයිඩ් එකට ගියොත් ටයර්ස් ගත්තොත් 15 inch ස්ටීලීස් වලට 33 Comforter මඩීස් දාලා තියෙන්නේ. මේක චයිනීස් බ්‍රෑන්ඩ් එක. හැබැයි වරදක් නැහැ. ගාන අඩුවට කරගන්න පුළුවන්. ඒක හොඳයි. ඊට පස්සේ වාහනේ ගත්තා මම මේ ෆ්ලෑර්ස් තිබ්බේ නැහැ. ඒවා කැඩලා තිබ්බේ. මම මේ ෆ්ලෑර්ස් දෙක ගැහුවා. පිටිපස්සේ තියෙන්නේ කේමා බ්‍රිය බා එකක්. ඒක හැබැයි මට තිබ්බ ප්‍රශ්නේ මේ වාහනේදී මේක තිබ්බේ නැහැ. මෙතන මේ වීල් කැරියර්ස් තිබ්බේ නැහැ. තාම ඔරිජිනල් මේ තැන තමයි ටයර් එක ගහලා තියෙන්නේ. ඉතින් මම වීල් කැරියර්ස් බලනවා. ප්‍රශ්නයකට තියෙන්නේ වීල් කැරියර්ස් මේකේ වීල් කැරියර් එක මම හිතන්නේ වීල් කැරියර් එක එකක් විතරක් ARB ළඟ මේකට සෙට් වෙන එක ගන්න ඩොලර් 1000ක් ගෙවන්න ඕනේ. ඉතින් සෑහෙන ගාණක්. ඒ හින්දා තමයි මම මේ දඟලලා ඉන්නේ. මොකද සල්ලි නැහැ. මාකට් ප්ලේස් වල හොයනවා ආෆ්ටර් මම එළිය ගන්න තියනවාද කියලා. ඉතින් මේ ටයර් මෙතන එල්ලන එකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ දොර බහිනවා. මොකද මේ නෝමල් එන ටයර් නෙවෙයි 33 එක ටිකක් බරයි ඊට වඩා. දැනටමත් ඇත්තටම දොර බැහැලා තියෙන්නේ. ඕනට වෙනවා දැක්කන් දොර බැහැලා තියෙන්නේ. ඊට පස්සේ මේ ඩ්‍රෝ සෙටප් එක මේකේ ආවා. මල් ළඟ ෆ්‍රිජ් එකක් තියෙනවා. ෆ්‍රිජ් එක ගහන්න ඕනේ. තව මට කරන්න තියෙන වැඩකට තියෙන්නේ ඩුවල් බැටරි සෙටප් එකක් මේකේ තියෙනවා. හැබැයි මෙතන ප්ලග්ස් මේවා වැඩ කරන්නේ නැහැ. කොහෙන් හරි ගැලවිලා තියෙන්නේ. ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. මේ තියෙන්නේ ෆ්‍රිජ් ස්ලයිඩ් එක. මෙතන මගේ ෆ්‍රිජ් එක ගහ ගන්න පුළුවන් මට. ඊට පස්සේ ඩ්‍රෝ සෙටප් එකක් තියෙනවා. ඊළඟට පිටිපස්සේ ඔච්චරයි තියෙන ලොකු දෙයකට. මේ පැත්තේ ෆ්ලෑෂ් තිබෙන ඒවා දැම්මා. ආය අද නෙමෙයි සෙන්සුරාදා බොහෝ විට කරන්න මේ දොර මාරු කරන්න වෙන මොකද දොර වැදිලා තියෙනවා. මම හිතන්නේ මේක ඔෆ් රෝඩ් ගිහලා ඒ පැත්තේ වැදිලා තියෙන්නේ සයිඩ් එකම. එහෙනම් දොර මාරු කරනවා. මම දොරක් ගත්තා අලුත් නේ සෙකන්ඩ් හෑන්ඩ් දොරක්. මේ ඒක දාන්න ඉන්නේ. ඇතුලේ ලොකු කතන්දරයක් නැහැ. දැන් අතන පිලයක් ගහලා දෙනවා. මොකද පිල පොට්ස් එකක් ගහන්න. ඒකට හේතුව මේක මැනුවල් වාහනයක්. ඒකට හේතුව පිල පොඩ් එක මේකේ මේ බූස් කන්ට්‍රෝල් එකක් ගහන්න ඕනේ. බූස් කන්ට්‍රෝල් එක ගහන්න ගේජ් එක ඕනේ. බූස් ගේජ් එක නැතුව අපිට හිතා ගන්න බෑ මැනුවලි කන්ට්‍රෝල් කරද්දි කොතෙන්ද නවත්තන්න කියලා. එහෙනම් පිල පොඩ් එක ගහලා ඒ ටික ගහලා ඉවරලා තමයි බූස් කන්ට්‍රෝල් එක ගහන්න ඕනේ. තව මෙතන ස්විච් ටික තියෙනවා ලොකර්ස් වලට. LED ලයිට් බාර් ස්විච් එක මෙතන හැබැයි ලයිට් බාර්ස් නැහැ. ඒවා පස්සේ ගහ ගන්න වෙනවා. හෙඩ් යුනිට් එකක් නැහැ. හෙඩ් යුනිට් එකක් තියෙනවා. ඒක වැඩ කරන්නේ නැහැ. නිකන් තියෙන ඒක ගහ ගන්න ඕනේ. ඊට පස්සේ මේ සයිඩ් ස්ටෙප්ස් ටික ගහන්න ඕනේ මට. මොකද සයිඩ් ස්ටෙප්ස් මේකේ ආවේ නැහැ. ඒකෙත් සයිඩ් ස්ටෙප්ස් එක්කම සයිඩ් රේල් බ්‍රෂ් රේල්ස් උත් එක්ක එකක් මම බලවල ඉන්නේ. හැබැයි වැඩේ තියෙන ඒකත් මාර කිව්වගෙන පට්ට ගණන් එළියෙන් ගන්නවා නම් ඉතින් අඩුවට එකක් සෙට් කරනවා. ඔය බලබල ඉන්නවා. ආය ඇඩ් කරපු එකට මෙන්න මේක දැම්මා. මේ බොනට් කවර් එක. ඒක මම දැම්මේ. ඒක ලස්සනයි මේ වාහනේට දැම්මම. ඒ හින්දා ඒක අරන් දැම්මා. තව මොනවා එන්ජින් එකේ වැඩ කියන එන්ජින් එක අලුත් මේකේ ගන්නකොටම අලුත් ක්ලච් එකක් උයි අලුත් ෆ්ලයි වීල් එකකුයි තිබ්බා. එන්ජින් එකත් අලුත් ඇත්තටම. එක වැඩ ටිකකට තියෙන්නේ අපි ඉන්ජෙක්ටර් රිටර්න් ලයින්ස් මාරු කරා. මොකද ඒකේ ලීක් එකක් තිබිලා. හැබැයි තාම මේ ලීක් එක තියෙනවා. ඒ කියන්නේ කොහේ හරි ඉන්ජෙක්ටර් සීල් වෙන තැනකින් වගේ ලීක් වෙනවා ඩීසල්. ඒක පොඩ්ඩක් බලන්න ඕනේ. ඒක තමයි ලොකු වැඩකට එන්ජින් එකේ තියෙන්නේ. ආයෙ බූස්ට් කන්ට්‍රෝලර් ගහන්න ඕනේ. කැච් කෑන් එකක් ගහන්න ඕනේ. ඒ ටික තමයි එන්ජින් එක කරන්න තියෙන වැඩවලට තියෙන්නේ. ඊට පස්සේ කිලෝමීටර් 10 පැතර පොඩ සර්විස් එකක් එම ගහලා බලන්න ඕනේ කොහේ හරි දුර යන්න කලින්.
බොඩි පැත්තෙන් මේකේ පොඩි පොඩි වැඩි මම මේක අඩුවට ගත්තා ඇත්තටම. ඒකයි මේ බොඩි පර්ෆෙක්ට් නැත්තේ. මොකද මට ඕනුන්නේ නැහැ ගොඩක් වීදම් කරන්න. එකක් ගොඩක් සල්ලි තිබෙත් නැහැ වීදම් කරන්න. අනික මේ මොකද කැලේ දැම්මම ගොඩක් කරලා ඩැමේජ් වෙනවා. ඉතින් ලොකු ගාණක් වීදම් කරලා හැදුවයි කියලා වැඩක් නැහැ. වාහනේ ඩැමේජ් වුණාම ආයෙත් ඉතින් හදන්න ඕනේ. ඒ ටික තමයි වාහනේ තියෙන. තව මොනවා හරි අමතක වුණාද නෑ මං හිතන්නේ ඔය. මේකේ ලොන්ග් රේන්ජ් ෆුවල් ටැංක් දෙකක් තියෙනවා. මං ඒකයි වැඩිපුරම මේක ගන්නත් හේතුව මොකද එතන ලීටර් 200කට එහාට තෙල් තියෙන දාන්න පුළුවන්. දෙකම මේ වගේ මේන් ඇන් සබ් ටැංක් කියලා දෙකක් එනවා. මේන් ඇන් සබ් ටැංක් දෙකම මේකේ ලොන්ග් රේන්ජ් හදලා තියෙනවා. නැත්තම් මේකේ නෝමල් එන්නේ 120ක් වගේ මං හිතන්නේ මේ ස්ටෑන්ඩඩ්. දැන් මේකේ 200 පැනලා ඩීසල් කැපැසිටි එකක් තියෙනවා ගෙනියන්න මට ලොන්ග් ඩ්‍රයිව් වල පට්ට හොඳයි. ඒ හින්දා මේකේ චැසි එකත් බ්‍රේස් කරලා තියෙන්නේ, කොයිල් ටවර්සුත් බ්‍රේස් කරලා තියෙන්නේ. ඉතින් ඒ වැඩ ටික වටිනවා සෑහෙන්න. ඒකින්ද තමයි මේක මං අඩුවටත් හම්බුනේ ඉඳ ගත්තා. මේකේ බූස්ට් කන්ට්‍රෝල් අරමේ ගහද්දී අපි ෆුල් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒක YouTube දායි ගොඩක් වෙලාවට. මොකද ඒක මේ සම්පූර්ණ අපි කරන හැටි ස්ටෙප් බයි ස්ටෙප් ඕගොල්ලන්ට පෙන්නනවා. ගෙදර උනත් කරගන්න. ඒ හින්දා මේ අපි ඒක YouTube දායි.